සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් මම අද මේ වීඩියෝ එකේ ඔයාලට සාරාංශය සරලව කියන්නම්. ඉතින් ඔයාලට මේක වැදගත් වෙනවා නම් විතරක් මේ වීඩියෝ එක අවසන් කරලා දෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ පාර ඔයාලගේ පේපර් වල තිබ්බ වැරදි සහ ඒවට ඔයාලට ලකුණු කීයක් හිමි වෙයිද කියන එක ගැන සඳහන් කරලා තියෙනවා. මෙතෙන්දි ගණිතයට තමයි ඔයාලට වැඩිම වාසිය සිදු වෙන්නේ. ඒ වගේම විද්‍යාවට ලොකු වාසියක් සිදු වෙනවා. ඉතින් මේක වීඩියෝ එක මැදදී මම කියනවා ඒකින්ද වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. ඒ වගේම හිරු මාධ්‍යජාලෙන් සහ දෙරණ මාධ්‍යජාලෙන් එයාලගේ සමාජ මාධ්‍ය දාලාවල ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මම ඒ ප්‍රකාශය ගැනත් ඔයාලට මේ වීඩියෝ එකෙන් සඳහන් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැතුව ඇත්ත දේ දැනගන්න දැම්ම මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. දැම්ම channel දෙකම subscribe කරලා තියාගන්න. එතකොට තමයි මම විශේෂ නිවේදනයක් දාපු ගාම ඔයාලට notification එක මාර්ගයෙන් ඒක ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන වැඩි කතා නැතුව අපි යන් එහෙනම් ඔයාලගේ වීඩියෝ එක බලන්න. හරි. ඉතින් මුලින්ම අපි බලමු ඔයාලට ඔයාලා ලිව විෂයන් වල වැරදි තිබ්බා. මම කලින් වීඩියෝස් වල ඒවා සඳහන් කරලා තිනවා. ඉතින් මම අද එක විෂයෙන් එක විෂය ඔයාලට හිමි වෙන ලකුණු සහ ඔයාලගේ ලකුණු මට්ටම කියන්නේ S එක කීයෙන්ද ඒ වගේ සත්‍ය තොරතුරු දෙරණ මාධ්‍යජාලයයි හිරු මාධ්‍යජාලයයි එකතු කරලා නිකුත් කරපු ප්‍රකාශ සඳහන් වෙන විදිහට මම ඔයාලට කියන්න. ඉතින් මුලින්ම කියන්න ඕනි ගණිතය. ගණිතය පේපරේ දෙවනි කොටසේ භාග ගානේ ලොකු අවුලක් තිබ්බම කලින් වීඩියෝ එකත් එක සඳහන් කරා. ඉතින් ගොඩක් කට්ටියකට මැහෙත් දාලා තිබ්බා භාග ගානේ උත්තරේ ආවෙන්නේ නැහැ කියලා. ඉතින් ගණිතයට භාග ගාන සහ තවත් පළවෙනි MCQ කියන්නේ පළවෙනි ප්‍රශ්න 25 තිබ්බ වරදවලුත් එක්ක ඔයාලා සම්පූර්ණ ලකුණු 8ක් හිමි වෙනවා ඔයාලට ගණිතයේ පේපරේට. ඉතින් මේ ඔක්කොම මට යාළුවෙකුත් එව්වා. ඒ වගේම ගෲප් වල ෂෙයා වුණේවා මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු විද්‍යාවට ඔයාලට කොහොමද සාධාරණයක් වුණාද කියන එක ගැන. ඉතින් මේ පාර විද්‍යා පේපරේ ගොඩක් ලේසි වුණා. ඒ වගේම විද්‍යා පේපරේ වැරදි ගොඩක් ඉතුරුනෙත් නැහැ. ඉතින් ඔයාලට ලකුණු 7ක් විද්‍යා පේපරේටත් හම්බ වෙනවා. ඉතින් මේක ලකුණු 7 කිව්වට ලකුණු 10ක් වෙන්නත් පුළුවන්, ලකුණු 5ක් වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟට ඉතිහාසයේ ප්‍රශ්න පත්තරේ MCQ එකට උත්තරයක් ඉන්නතු තිබ්බා. ඒකට ලකුණු 2කුයි. ඔයාලා ලියන ප්‍රශ්නෙක මොකක් හරි පින්තූරයක් ලියන්න තිබ්බාද? ඉන්නේ පින්තූර වැරද්දක් තියෙනවා කියලා ලකුණු 2කුයි හිමි වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒකට ලකුණු 2කුත් හිමි වෙනවා. ඉතින් සිංහල පේපරේ ඔයාලට ඔයාලගේ විචාර ප්‍රශ්න පත්තරෙත් වරදක් තියෙනවා කියලා තමයි සඳහන් වුණේ. ඔයාලට සිංහල පේපරේට ලකුණු 3ක් අමතරව හැමෝටම හිමි වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි, භූගෝලය, චිත්‍ර, සංගීතය, ඒ වගේ වෙනත් සෞඛ්‍ය කාණ්ඩ විෂයන් වලට ඔයාලට ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒ වගේ වැරදි තිබිලා නැහැ. ඉතින් අපි දැන් බලමු ඔයාලට මේ පාර ගණන් වලට ඔයාලගේ S එක ගණන් විද්‍යාව සිංහල ඉංග්‍රීසි කියනවට ඔයාලගේ S එක කීයෙන්ද ලබා දෙන්නේ කියලා. ඉතින් ගිය පාර S එක ලබා දුන්නේ ලකුණු 30න් තමයි S එක ලබා දුන්නේ. හැබැයි ඔයාලට මේ පාර දිප්ප සුලිකුණාටුව වගේ දේවල් ආපු නිසා ඔයාලට මේ පාර ලකුණු S එක 25න් ලබා දෙනවා. ඒ වගේම ලකුණු 45ක් වෙනකන් ඔයාලට S එක තමයි හම්බෙන්නේ. ඉතින් මේ ගොඩක් හොඳ ගියක්. ඉතින් ඔයාලට කලින් අවුරුදු වල විභාගෙ ලිව්වනම් ලකුණු 35 ඉඳලා ලකුණු 55 වෙනකන් S එකක් තමයි හිමි වෙන්නේ. ඉතින් ඔයාලට මේක ලොකු chance එකක්. ඒ වගේම ඔයාලට 100ක හිමි වෙන්නේ ලකුණු 45 ඉඳලා ලකුණු 60ට යනකම් ඔයාලට 100ක හිමි වෙනවා. ඉතින් මේක කලින් පාරවල් තිබ්බේ 55ත් 65ත් අතර. හැබැයි මේකත් මේ පාර අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම B මාක් එක ඔයාලට හිමි වෙන්නේ ලකුණු 60ත් ලකුණු 70ත් අතර. ඉතින් කලින් පාර තිබ්බේ 65ත් 75ත් අතර B එක. ඉතින් ඒ එක කලින් පාර තිබ්බේ 75ට වැඩියෙන් ගන්න ඕනෙම ලකුණක්. ඒ කියන්නේ ඒ එකක් කියලා තමයි සලකන්නේ. ඉතින් මේ පාර ලකුණු 70ට වැඩියෙන් ඔයාලා ගත්තොත් ඔයාලට ඒ එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු ඔයාලගේ රිසල්ට් එන හරිම දවස. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම ඔයාලට දැනගන්න ඕනේ ඔක්කොම කියනවා. එතකොට මට ආයේ පොඩි වීඩියෝස් දාන්න ඕනේ නැහැ. එකවරම කිව්වහම ආයේ ඔයාලගේ රිසල්ට් එනකන් ඔයාලට මේක බලලා හරි තීරණයක් ගන්න පුළුවන්. ඉතින් කලින් පාර විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා තිබ්බේ ජූලි මාසයේ 11 වෙනිදා. ඒ කියන්නේ එයාලගේ ප්‍රැක්ටිකල් එක ඉවර වුණේ ඊට සතියකට විතර කලින්. ඊට පස්සේ සතියක් ගියාට පස්සේ හරියටම එයාලගේ රිසල්ට් ඇවිල්ලා තිබ්බා. රිසල්ට් ඇවිල්ලා තිබ්බේ සිකුරාදා දවසක. ඉතින් ඔයාලගෙන් බොහෝ දුරට දැන්
ප්‍රතිඵල එන්න ළඟයි. ඒ කියන්නේ ඔයාලගේ දැන් ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා මීට දවස් 3-4ක් වෙනවා. ඉතින් වැඩිම වුණොත් මේ සතියේ සිකුරාදා හෝ සෙනසුරාදා වගේ දවස්වල ප්‍රතිඵල නිකුත් කිරීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඔයාලට ඕනනම් බලන්න පුළුවන් මගේ channel එකේ දාලා තියෙන වීඩියෝස් වල මම මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ ලෙවල් සිසුන් ගොඩක් කට්ටිය හිතුවා මම කියන්නේ බොරු කියලා. හැබැයි එයාලා ප්‍රයිවට් එකේ මට WhatsApp වලින් තෑන්ක් කරලා තිබ්බා. ඉතින් ඔයාලටත් මේක පොඩ්ඩක් මම කියන දේ පොඩ්ඩක් බලන්න. කලින් පරවලත් මෙහෙම තමයි උනේ. මම වීඩියෝ එකක් දැම්මොත් ඒ දවසට රිසල්ට් නිකුත් වෙනවා කියලා ඒ දවසට නිකුත් වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මම ගොඩක්ම හොයලා බලලා තමයි මේ වීඩියෝස් දාන්නේ. ඉතින් ඔයාලට රිසල්ට් තව දවස් 2-3කින් ඒ කියන්නේ මේ සතියේ සිකුරාදා සෙනසුරාදා හිට ওই දවස් තුනේදී බලා ගන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කරන්න අද රෑ නිකුත් කරනවා නම් ඔයාලගේ donors.lk site එකේ මේක වෙනස් වෙනවා 2000 දැන් තියෙන කීයද දන්නේ නැහැ. දැන් තියෙන 2024 වෙනත් තාම O level කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් සැරින් සැර චෙක් කරලා බලන්න donors.lk site එකට ගිහිල්ලා ඔයාලගේ විභාගයේ ordinary level O level කියලා සිලෙක්ට් කරලා බලන්න වැරලා තියෙන අවුරුද්ද මොකක්ද කියලා. ඉතින් එන්නේ එතන ඔයාලගේ 2025 කියලා තියෙනවා නම් අනිවාර්යෙන් අද රෑ එනවා. ඒක කතා දෙක නැහැ. ඉතින් බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කරන්නේ රෑ 9ත් 3ත් අතර වගේ කාලෙදී ඒ කාලේ තමයි ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරලා හිටියොත් ඔයාලට ප්‍රතිඵල අදට එනම නම් පැය 6කට කලින් මම message එකක් ඔයාලගේ phone එකට නොමිලේ එවනවා. ඉතින් ඒක කලින් පාරලත් වුණා. ඉතින් ඒක ගොඩක් කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේ channel එකේ හිටපු කට්ටිය තමයි ඉස්සලම් ප්‍රතිඵල බලලා තිබ්බේ. ඉතින් ඔයාලට එහෙම ප්‍රතිඵල දැනගන්න ඕන නම් දැම්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell notification all දාලා තියාගන්න. දැන් මෙතන channel දෙකක්ම add කරලා තියෙනවා. මේ දෙකම subscribe කරගන්න. එතකොට තමයි ඔයාලට notification එකක් ආපු ගමන් මේ ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විභාගෙ ලියුව යාළුවන්ට බලන්න මේක share කරන්න. එහෙනම් මං හිතනවා අද ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බෙන්න තියලා. එහෙනම් ඔයාලට සුබ දවසක්.